Hello guys, කොහොමද ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්න අපේ තවත් අලුත් vlog එකක් එක්ක. ඉතින් ඔන්න අද ඇවිල්ලා අපේ live එකේ අපිට තවත් සතුටුම දවසක්. ඉතින් අපි හිතුවා අද අපේ මේ සතුටුම දවස ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕන කියලා. ඉතින් ඉස්සල්ලාම මම හිතුවා ඔයාලත් එක්ක කතා කරලා ඔයාලත් එක්ක මේ දේවල් බෙදා ගන්නවා කියලා. අද මොකද්ද මේ සතුටුම දවස? අද තමයි අපේ Blue Aura brand එකේ clothing shop එකේ opening date එක. ඉතින් අපේ අද grand opening එක තියෙනවා. ඉතින් කට්ටියත් එන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් එකතුලා ඉන්නේ කට්ටියත් එක්කම ගෙස්ලත් ඇවිල්ලා ඉන්න වෙලේ ඔයාලත් YouTube එක කරා එකතුලා ඉන්න අපිත් එක්ක opening එකත් එක්ක. එහෙනම් මේ කට්ටියට පෙන්නුනේ අපි opening එක කොහොමද වෙන්නේ? අපේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා අද පෙන්නන්න. කරගන්න කියලා. එහෙනම් මෙතන ඉඳන් බලන්න පුළුවන් වාට vlog එකෙන් මොකද මෙතන වෙන්නේ කියලා. අපි බලමු. ආඩි කලු කේක් එක අයියලා හදපු කේක් එකට වඩා අයියලා හදපු කේක් එකට වඩා ලස්සනයි ඈ කලු කේක් එක thank you hello varai thank you मत लंगी आप ये क्या था भाई टेक के निशान दे අනේ ලොකුයි मैं को අඩි ලස්සන එක ඒක තමයි කපන්න ඕන මට මේ බෝල ගෙඩියක් කන්න හිතෙනවා දැන් ගන්න වෙනවා ඉතින් යන්න පළවෙනි දේ විදිහට අපි ආගමික කටයුතු වලට මුල් තැන දෙන්නේ නැහැ. එහෙනම් බාහන් පත්තු කරලා අපි වැටි ගල් දවසේ වැඩි පිළිවෙල මුලින්ම පටන් ගන්න යනවා. ඔප් වෙන්නේ. හරි ඉතින් ඔන්න අපි මේ වෙද්දී පොල් තෙල් පහනක් පත්තු කරලා ඒ වැට් ටික පිළිවෙලට ඉවර කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි ඊළඟට යන්නේ අපේ Blue Aura කේක් එක කපන්න යන්නේ. අපි කේක් එකත් කපලා ඉවරලා කට්ටියට පොඩි සංග්‍රහයක්ත් දීලා අපේ වැඩේ ඔන්න මෙතනින් ස්ටාර්ට් කරන්න යන්නේ. හරි නං ඊළඟ වැඩේ අපිට තියෙන්නේ අපේ කේක් එක කපන්න. අපි එන යන් ඒ පැත්තට. මේ තියෙන අපේ Blue Aura කේක් එක බලන්න කොහොමද ලස්සනද කියලා. අපේ අක්කගේ gift එක අපේ අක්කි තමයි අපිට gift කරේ. ආයෙත් කපු ribbon cake. අල්ලන්න බෑ අර උසන් තව උසන්. තව බෑ කිසිද? මේ උල කවන්න බෑ මේක. නෑ හරියට. නෑ නෑ. කෝට් එකද? ඔය ඔළුව නමන්න බෑ.
දත් දෙක විතරයි වගේ පේන්නේ. රේට් ගලගන් ඉන්න ඕනේ. කටේ කියලා ආයෙ අට්ටය. මේ ඇත්තටම මේකේ කළුඩ හයි තමා. කළු පාට කළුඩ. දෙබන් තේ. දැන් දතුත් කළු වෙනවා. ඔව් තියන් ඉන්නකට ගන්න එපා. හරි. අපිම නිස්සම් එක දානවා. Okay. Cut. Hurry, go. අත සිස්ටම් එක දානවා කියලා හිතනවා. අක්කි. අන්න යන ඇත්ත වගේ Aina. happy birthday. මම කෝල් කරනවා. Wah, adiknya ganti Pak, abi deන්න. දැන්වත් කන්වර්ට් එක ගලවන්නේ නැහැ. 5 minutes later. යාළුවනේ මේක වෙන සල්ලි පොදුර. මනි බුක් එක ෆස්ට් ටයිම් මට මේ ජීවිතේටම. ඕ වෙන්න. සල්ලි වැඩනා. මේක දඟලවන්න එපා. සල්ලි දන්සල වැඩනා ටික. සල්ලි වැඩි වෙලා වැටෙනවා. අකි මේක ටිකක් අල්ල ගන්න. අනේ thank you අක්කේ. Congratulations love. Thank you. හරිම ලස්සනයි ඒක මට පළවෙනි වතාවට හම්බුනේ. සල්ලි හම්බ වෙනකොට බොකේ එකක් විතර හම්බෙද්දි සතුටු යන්නේ. ගොඩාක් තොරතුරු. all the best. Thank you. Oh my god, මම දැන් බිලියන පතිනියක් කියලා ඉන්නේ. අද ඉතින් නම් පොඩ්ඩක් චේන්ජ් වෙනවා නම් කොහොමද චේන්ජ් වෙන්නේ? බිලියන පති පියුමි. බිලියන පැති චේන්ජ්. බිලියනේරා. අන්නේ උදා. යාළුවනේ මේ බලන්න අපේ අම්මා මට මනේ බොකේ එකක් කියලා දෙනවා. මට හරිම සන්තෝෂයි මම යනවා මේක වැටෙනව නැත්තා. මම පස්සෙන් යනවා කඩේ ටික තුරු. අනේ පසින්ද අයියේ. ඔයාලා දෙන්නට මගේ මගේ 5 minutes later. ඉතින් යාළුවනේ ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන කට්ටියක් මාත් එක්ක දැන් මේ වෙද්දි ඉන්නවා. ඉතින් Codex Solutions ඉතින් අපේ Blue Aura Private Limited එකේ මේ වෙද්දි වෙබ්සයිට් එක ඩෙවලොප් වෙලා ඔක්කොම වැටි ඉවර කරලා තියෙන්නේ. ඉතින් ලබන සතිය වගේ වෙද්දි අපි හිතන් ඉන්න ඔයාලට ඒක පබ්ලිෂ් කරන්න. ඉතින් මේ වෙද්දි වෙබ්සයිට් එකේ ඇතුළේ වැඩ කටයුතු ටික සේරම ඉවරලා තියෙන්නේ. දැන් අපිට ප්‍රොඩක්ට් ඇඩ් කරන වැඩ ටික තමයි කරගෙන යන්නේ. අනෙක් සේරම වැඩ ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අන්නේ ටීම් එක. මෙයාලා තමයි එකතු වෙලා අපේ Blue Aura Private Limited අපේ clothing shop එකේ වෙබ්සයිට් එකේ වැඩ කටයුතු සේරම ටික මෙයාලා බාර අරගෙන ඉවරලා වැඩ ටික පිළිවෙලට ලස්සනට කරලා දුන්නා. ඉතින් මං හිතුවා අද මෙයාලට ඉන්විටේෂන් එකක් දෙන්න ඕන කියලා. ඉතින් අද උත්සවයට මෙයාලා සම්බන්ධ වුණා. පොඩ්ඩක් කතා කරලා බලමු. චුට්ටක් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඉතින් කොහොමද? කොහොමද බ්‍රදර්? හයි. මයික් එක චුට්ටක් ගන්න. ඔයාලා කොහොමද දැන් අපේ වැඩ කටයුතු ටික වෙබ්සයිට් එක ගත්තාම ගත්තොත් වෙබ්සයිට් එකේ pages ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ. ප්‍රොඩක්ට්ස් ටික ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. items වල products උයි, details උයි, prices උයි, quantity ටිකයි ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. ඊළඟ සතිය තුල අපේ වෙබ්සයිට් එක host කරගන්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙබ්සයිට් එකේ දැන් තියෙන ස්ටෑන්ඩඩ් එක. හරි ඒතකොට මට තව මොකක් කරේ එකක් ගෙනල්ලා තියෙනවා මට දැන් මේ කීකේ හිටියා මට දැන් බලන්න ආසයි මොකද්ද කියලා. මේ තමයි වාගේ වෙබ්සයිට් එකේ ownership එක. Ownership. domain එක. හා ඒක තමයි බ්‍රදර්ට අපි දෙන්නේ. බලන්නද? බලන්න. අපි නම් බලමු නේ ඕපන් කරලා. username password එක දීලා. කට් එකක් තියෙනවා. ඔව් business card එකක්. ඉතින් උඩ දැන් මගේ අතට හම්බුණා. ඉතින් මේකේ username password උත් එක්ක අපේ වෙබ්සයිට් එකට අදාළව අපේ gift card එක මට හම්බුණා Codex ලගෙන්. ඉතින් Codex Solutions. ඉතින් වැට් ටික මට පිළිවෙලට කරලා දුන්නා. සහ මේ මොනවද තියෙනවා? ඔයාලේ business card එක නේ? business card. මේ තියෙන යාලේ business card එක.
ඉතින් මගේ වැඩේ පිළිවෙලට කරලා දුන්න මාත් එක්ක නිතරම Zoom meeting දාගෙන මට හැමදේම පිළිවෙලට පැහැදිලිව කරලා දුන්නා. මම හිතුවා ඔයාලට අනිවාර්යෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕන කියලා. දැන් මේ අපේ වීඩියෝ බලන කෙනෙක් එයාගේ කාගේ බිස්නස් එකකට හරි මොකක් හරි දෙයකට ඔයාලව කන්ටැක්ට් කරගන්න ඕන මොනවද ඔයාලට කරන්න පුළුවන් වැඩ? අපි ගත්තොත් මේන් සර්විස් එක තමයි වෙබ් ඩෙවලොප්මන්ට්. වෙබ් ඩෙවලොප්මන්ට් අතින් ගත්තොත් කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් අපේ ක්ලයන්ට් ගේ රික්වයර්මන්ට්ස් තමයි බිල්ඩ් කරන්නේ. අපි පැකේජස් නෑ, ටෙම්ප්ලේට් පැකේජස් නෑ. එතකොට ක්ලයන්ට් ගේ රික්වයර්මන්ට් එක අරගෙන ඒක ඇනලයිස් කරලා ඒ ඇනලිසිස් එකට තමයි අපි බිල්ඩ් කරන සයිට් එක. ඒක තමයි මේන් පර්පස් එක අපේ. දැන් මම කස්ටමර් කෙනෙක් විදිහට මෙයාලත් එක්ක වැඩ කරද්දී මට දැනුණ දේ තමයි ඒ කියන්නේ අපිට ගොඩක් දුරට මගහැරන දේවල් තියෙනවනේ. ඒ හැම එකම ඇඟිල්ලෙන් ඇනලා මෙයාලා පෙන්නලා කියනවා. මෙන්න මේක හේෂන් මේ විදිහට ඇඩ් වෙන්න උනා. ඊට පස්සේ දැන් මගේ මොකක් කර අයිඩියා එකක් තියෙනවනේ ඒක තවත් පොලිෂ් කරනවා. හේෂන් එක මේ වගේ වුණා නම් මාකටිං සයිඩ් එකේ මෙයාලා වෙනම කට්ටිය ඉන්නවා. එතකොට ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් වෙනම කට්ටිය ඉන්නවා. ඒ කට්ටියම එකතු වෙලා Zoom meeting දාගෙන ඉවරලා අපිට සෑහෙන සර්විස් එකක් දෙනවා. හරිද? සර්විස් එක දීලා ඉවරලා අර හොඳම තත්ත්වයට ගන්න වෙබ්සයිට් එක අපි හිතන තොඩක් තත්ත්වයට ගන්න අපිට සෑහෙන උපදෙස් ටිකක් දීලා ඉවරලා වැඩේ කරලා දෙනවා. ඉතින් දැන් මම කස්ටමර් කෙනෙක් විදිහට ඇත්තටම සැටිස්ෆයිඩ් වුණා. ඉතින් වැඩි thank you. මගේ වැඩි ලස්සනට කරලා දුන්නාට. අපි ඉක්මනින්ම පබ්ලිෂ් කරමු නේද? හරි. 1 hour later. කට්ටිය ඉන්නවා මුතුලින්. වැඩි කට්ටිය පටලගෙන ටයිම් එක. 9:12යි දුන්නේ. මම 9:12. ඒක වෙයි. අපිට දැක්කුවා අපි ෆොටෝ ගන්න අයියෝ වුණා කියලා. කොහොම අපි මින්නෝනේ ඔය කියන දේ. හරි දැන් අර පැත්තට ලෝබෙදේ මදනවා. ලෝබෙදේ මදනවා. මදනවා. ඔහු ලෝකෙදේ වා ආයෙත් මෙයාලා ගෙවල අඬු දුන්නා. ඊයේ බැලුවා වීඩියෝ එක දාලා තිබ්බනේ. වරන්දට සෙල්ෆි. මේකෙම ඒ කවුලන් නෑ පොඩ ලොකෝට නැදෙන්නේ නෑ මේ මුත්තට අවුලන්නේ මුතයාට ජගට අවුලන්නේ නෑනේ අක්කට කිට්ටයක් ගෙනුවා. Thank you. Orang ini sekolah kita, ada barang lain dah. ඉතින් දැන් කට්ටිය මම දැක්ක ඊට මෙහෙට වෙලා අඳුන් තෝරනවා බලනවා අපි පොඩ්ඩක් ගිහලා බලමු මේ කට්ටියගේ මොනවාද ෆීඩ්බැක්ස් කියලා. චුට්ටකින් අර පැත්තේ ඉන්න සෙට් එක චුට්ටකින් බලමු. මෙතන ඉන්න විදු අයියා. විදු අයියේ. මම දැක්ක ඊට මෙහෙට ගිහලා අඳුන් එහෙම තෝරනවා. ඔව්. කොහොමද කලෙක්ෂන් එක හම්බුණායි හම්බුණානේ හිතාගන්න බෑ දැන් මොකද්ද ගන්න කියලා මොකද ලංකාවේ නෙවෙයි මේ දැකලා බැංකොක් ඒවානේ ඉතින් අඩුයිනේ ලංකාවේ දකින්න ඒකින්ද මේ අපි දැන් තෝරනවා කොහොමද ප්‍රයිස් දාන්න සාධාරණයිද වැඩිද කොහොම බැලුවේ නැද්ද නෑ බැලුවේ නෑ තාම ප්‍රයිස් මේ ගන්න බෑ කලින් ප්‍රයිස් තාම බැලුවේ නෑ අපි දැන් උන් ටික බලන්නේ මේ ඔය උන් ටික බලන්න යන්න ඔව් බලලා වෙලා මේ අපි සෙට් එකක් ගන්නවා ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දාලා දෙනවා ආයෙමද thank you අනේ මේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා ඉතින් බලන්න හරි එහෙනම් බලගෙන යන්න අර පැත්තෙන් ඉන්නවා අපි තව කෙනකින් අහලා බලමු ටික තනුකයි කොහමද හොඳයි ගොඩක් කාලෙකින් මම දැක්කවා කලෙක්ෂන් එක බලන් යනවා මේ කොහමද දැන්ට මේ වෙදි නම් මගේ සයිස් එක චුට්ටක් අඩුයි මොකද මම මහල නිසා ඉතින් නංගීත් කිව්වා ඕඩර් එකක් අපි ප්ලේස් කරනවා මේ ප්‍රී ඕඩර් එකක් දාන්න මේ ගෙනල්ලා දෙන්නම් කියලා. ඉතින් ඇත්තටම මේ දැන් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගොඩක් කාල මම හිතන්නේ අවුරුදු 4ක් වගේනේ 4ක් විතර. ඉතින් යාළුවෙක් ඔව්. ඉතින් ඇත්තටම මම විශ් කරනවා මොකද මේ වගේ වයසේදී අපටත් කරන්න බැරි දෙයක් හෙසන් මල්ලි කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න මේ වෙලාවේ මේ ඉන්වයිට් කරාට මොකද
එදා තිබ හැම එකටම ඉන්නට දාන හරිද මං මට අද එන්න බැරිවෙයි කියන තැන හිටිය මොකද මගේ ස්පෙක්ස් එක පොඩ්ඩක් කරන්න කොහමරි පොඩ්ඩක් කලෝගෙන තමයි ආවේ මිෂන් කෑගෙන ගිහලා ඒකයි මට එන්න පරක් වුණේ ඉතින් කොහොමද අනිවාර්යෙන් අනිවාර්යෙන් බස් එකේ ආවේ පැය මම හිතන්නේ දෙකමාරක් විතර ගියා ඉතින් ආයෙමත් විශ් කරනවා ඉතින් හෙෂාන් මල්ලිගේ ටීම් එකටයි ඉන්න හැමෝටම මම විශ් කරනවා good luck මල්ලි thank you අයියා දාවට හොඳයි බලමු ආයේ මුතුජ මල්ලි හෙලෝ මම දැක්ක කලෙක්ෂන් ටිකක් තොර තොර යනවා තියෙන අපි දැන් පොඩ්ඩක් බලලා තින්නේ හොඳයි අපිට ඇත්තටම හොඳ අනුභවයක් තියෙනවා ඉතින් ආදරේ පියාපත් ඊළඟ එකට අපි ඇඳුම් තියෙනවා ඉතින් ආයේ මෙනුවන් ගොඩින කට්ටියට හොඳ කලෙක්ෂන් හොඳ ෂොප් එකක් දාලා තියෙන හේෂාන් ඉතින් ඔන්න ඉන්න කට්ටියට ඇවිල්ලා ගන්න පුළුවන් ඉතින් ඔන්න මේ මාත් දැන් බලවල හිටිය කොහොමද මම දැක්ක මේ ජැකට් ටික ගාවම ඉන්නවා මේ ජැකට් එක ඉත කිල්ල වගේ ඕ මොකද මේ කොන්සෙප්ට්ස් එහෙම තියෙන ෂේප් එක අපිට මේ ඕන වෙනවා ඉතින් එපාද ඕක ඔන්ලයින් අපි ඕඩර් එකක් දාලා තියෙනවා. කමන්න ගන්නවා ඈ ඔයා දෙන්නද දැන් ගන්න මොකද කවන්න දැන් ගන්න නෑ අතරම කරා සතුටුයි ඉතින් මේ හොඳ ෂොප් එකක් දාගෙන වැඩි ලස්සනයි ඉතින් ජයවාට ලස්සන ටික ගන්න ආවට අද ගන්නද ඉතින් ඔන්න අපේ ෂොප් එකට ආව තවත් ඔයාලා දන්නේ කෙනෙක් ඉන්නවා ඉතින් ගැජට් ගර්ල් ඉන්නවා ඉතින් මමත් ඉස්සල්ලාම දැක්කේ නෑ ටිකක් කළා යද්දි දැකලා පුරුදු කෙනෙක් දැක්කා ඊට පස්සේ තමයි කියලා කතා කරේ ඉතින් අපේ ක්ලෝතින් ෂොප් එකේ යත් ඇවිදලා කරලා ඔන්න ක්ලෝතින් ගත්තා කොහොමද වාට හරියන ඩිසයින් එකක් තිබ්බද ප්‍රයිසස් ගත්තාම කොහොමද සාධාරණද පොඩ්ඩක් කියන්න විස්තරයක් ඉතින් මෙතන ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා මට කෝක ගන්නද කියලා හිතා ගන්න බැරුව ගියා ඔක්කොම ගෙදර අරන් යන්න හිතන තරම් මාර ලස්සනයි ඉතින් බැංකොක් ඇඳුම් අඩුවටම ගන්න හේෂාන් මල්ලිගේ ෂොප් එකට ඔයාලත් එන්න කොහොමද ඒක thank you දැන් ඉතින් අපි කට්ටියත් එක්කම ඔන්න ටයිම් ට්‍රැවල් කරන්න යන්නේ කට්ටිය ලෑස්ති වෙන කාලේ අරන් යන්න ඒ කියන්නේ මොකක්ද දන්නවද දැන් ඔයාලා බලන් හිටියේ අපි 16 වෙනිදා අපේ ග්‍රෑන්ඩ් ඕපනින් එක තිබ්බ විදියනේ ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම 16 වෙනිදා ග්‍රෑන්ඩ් ඕපනින් එක ගත්තට එදාට අපේ කිසිම නැකතක් තිබුණේ නැහැ අපේ නැකත් තිබ්බේ 15 වෙනිදා ඉතින් 15 වෙනිදා තමයි අපි කිරි උතුරන ඒවා පාන තියෙන ඒවා ඔක්කොම නැකත් චාරිත්‍ර ටික ඉෂ්ට කරේ එදා වෙනම දවසක් ඉතින් මේ වල දැක ග්‍රෑන්ඩ් ඕපනින් එක. ඒ කියන්නේ 16 වෙනිදා. දැන් අපි උඩ දවසක් පස්සට යන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම බ්ලොග් එකේ වලට 15 පෙන්නලානේ 16 වෙනවනේ. ඉතින් මම අද හිතුවා ටයිම් ට්‍රැවල් පාරක් දාන්න වලත් එක 16 පෙන්නලා 15ට යන්නේ. එහෙනම් දැන් අපි යන් ඊයේ දවසට. ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා උතුරන නැහැ අයියෝ පොඩ්ඩක් ලුංගි ටයිප් එකට තමයි අඳන්. ඔව්. ඔය දන්නව සරන් අඳින්නේ නැහනේ. මම දන්නවා. මම සරන් අඳින දහම් පාසල් අඳින. ඒ වලට තියෙන ඉලස්ට්‍රි දාන්න තරමනේ. නෑ ඒ ඉලස්ට්‍රි තිබ්බ එක වසරේද කොහෙද ඊට පස්සේ ඒවා නැහැ. දෙක වසරේ ඉඳන් මං ඉලස්ට්‍රි එක නැතුව මේ දැන් මේ වීඩියෝ එකේ සරමක් අඳින ආකාරය පුරනනක පිළිවෙලවට hina වෙනවා. ඔව්. මෙන්න මෙයා තමයි යාළුනේ. මේ සරමක් අඳින පිළිවෙල මෙතනින් ගැටයක්. ඔව් ගැටයක් ගහ ගන්නවා. ඊට පස්සේ ඔන්නම කරනවා. ඔයාලත් ඔක try කරලා බලන්න අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවනම් මල්ලිලාට ඔන්නෝම අන්තලා යවන්න. ඊට පස්සේ මෙහෙම කරනවා. ඊට පස්සේ කවුද මේ ගැටක කියලා හද්දි මේ පියුමි අක්කා තමයි කියලා දුන්නේ කියලා කට්ටිය කියන්නේ. 5 minutes later.
නවතම ෂර්ට් එක මිලදී ගැනීමට අදම පිවිසෙන්න බ්ලූ ඕරාෂ් ඇත්ත අරන් තියනවා තු දැන් ඉතින් වැඩක් නැහැ සින්දුව එනවා කියන සද්ද දාන්න බෑනේ වැදගෙන ඉන්න ෆොටෝ ගන්නවා කෑම කවද්දියාගේ තමයි වැඩිපුරම වදින වෙලාව මේක වෙන්නද ලංකාවේ ලොකුම බැංකුවේදී ස්ටෝ එක වුණා ගැම්ම අයියේ වැඩිපුරම වැදගෙන හිටිය මේ අවුරුද්ද මොකද්ද 25 අයියේ අවුරුද්ද ඕපනින් එකට මගේ ලෝකෙකට පැන්දාය මම අයිය ලෝකෙකට පැන්ද ඔව් මං ඔයට වෙන්නද බෑනේ ඔයාලා චුට්ට තව චුට්ට හට වෙන්න එහෙම නම් කලස් තියෙනවා මේ තන්ට අන්න කලස් මරු කලස් හරි හරියි නෑ පිසු නෑ කලස් හොඳ මෙතන්ට ඒකයි ලස්සන මේ මොකක්ද අර කිව්වේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ වෙනස කියලා කොල්ලන්ගේ කෙල්ලන්ගේ වෙනස කියලා මොකක්ද ඒ කිව්වේ මේ කැමරාමන් අයියා මොකක්ද කිව්වේ ඇහුන්නේ නැද්ද නෑනේ අම්මා බෑ ගානක් ගියා ඇඳුම තෝරන යන්න වඩ විනාඩියනේ ගියේ එතනත් ඒක මොන ඇත්තට මොකද්ද කියන්නේ ඕපනින් එකට ආපුවත් මේ වීඩියෝ එක බලනවානේ එයාලට කමෙන්ට් එකක් දාන්න මං කිව්වා එහෙම හොඳයි නේ ඔව් ඇඳුම් ගන්න ඇඳුම් මේ බල්ලෙන් හරි එන්නකෝ නේ ඒ දෙවෙනි පාර හරි ගන්න එන්න දැන් හැමෝම බලන්න එන්න එපා ඉතින් හැම සල්ලිත් අරන් එන්න ඊට කට්ටිය කියද්දි එක දිගට අයියාගෙන අක්කනේ අපිට කෝල් නෑ අර ඊට මේ ඔයාලා කිව්වද ඇඳුම් බලන්න ඔන්න පළවෙනි බිස්නස් එක කරනවා යාළුවනේ යාළුවනේ වැඩිපුර සල්ලි දුන්නා ඔයාලා හිතන්න එපා එච්චර ගණන් වෙනවා දැන් මේ කට්ටිය කමෙන්ට් දාදී ඔච්චර එක ඇඳුමක් කරාද කියලා කොහමද මෙතන තියෙන අඩුම ඇඳුම ගන්නව මොන පාට කොලයක්ද ඕනේ අඩුම ගන්න කොළ පාට කොලයකුත් ඇති කොළ පාට කොලයකුත් ඇති එහෙනම් මරුනේ ඒකත් බැංකොක්ද නෑනේ ඒක අන්නර තෝරන ගන්න දන්න යන්නේ ඒක 2 piece එන්නේ යාළුවෝ ඉතින් ඔන්න දැන් තමයි වීඩියෝ එක අදලා ඉවරුනේ. ඉතින් අද හවස 7යි කාට දානවා කිව්වේ. ඉතින් ඔන්න අද 5 මාරට තමයි වැට්ටි ඉවර වෙන්නේ. දැන් වෙලා 5 මාරයි. වීඩියෝ එකේ මම එදා එන්ඩ් කරාට මේ කියන්නේ normal වීඩියෝ එක vlog එක කරන් ගියට එන්ඩ් කරන්නේ නැහැ. يعني වීඩියෝ එක අවසන් කරලා නැහැ. ඉතින් මම හිතුවා දැන් වීඩියෝ එක අවසන් කරන්න ඕන කියලා. ඉතින් යාළුවනේ අද කරා vlog එකත් මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් enjoy කරන්න ඇති කියලා. ඉතින් අපේ shop එක open කරපු හැටි මම ඔයාලත් එක්ක ඔන්න බෙදා දාගත්තා. ඉතින් vlog එක enjoy කරන්න අනිවාර්යෙන් vlog එක like එකක් දාන්න. ඒක තාමත් අපේ හේෂාන් vlog YouTube channel එකට අලුතෙන් කෙනෙන්න අපේ vlog family එකට අලුත් කෙනෙන්න අනිවාර්යෙන් මතක් කරලා subscribe කරලා එතන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ දවස් ටිකේ ටිකක් vlogs දාන්න පරක් වුණා. දැන් අද දාන්නේ vlog එකක් අවසානට. ඒ කියන්නේ දවස් 17ට කලින් මම දැන් මේ සති දෙකක්. සති දෙකකට පස්සේ අද vlog එකක් මේ ඔයාලා බලන්නේ. ඉතින් මේ කඩේ හදන වැඩ ටිකත් එක පොඩ්ඩක් busy වුණා. හරියට නිින්දක් නැතුව ගියා. වැඩ ටික කරගන්න ටිකක් අතපසු වුණා. ඒ දේවල් එක්ක vlogs බැරි වුණේ. ඉතින් අදින් පස්සේ එක දිගට වෙනවා. දැන් රෙකෝඩ් කරපු vlogs තියෙනවා මං ගාව 7ක් විතර. හරිද? දැන් එක දිගට vlogs ටික වලට දාගෙන යනවා. සර්ප්‍රයිස් vlog දෙක තුනක් එන්න තියෙනවා. ආයි කාර් එකේ මොඩිෆිකේෂන් vlog එකක් එන්න තියෙනවා. ඉස්සරහට එක දිගට vlogs ටික දෙන්න. ඉතින් ඔයාලා බැංකුවක clothing ගන්නව නම් ඔන්න අපේ shop එකට එන්න. Google map එකේ search කරලා ඔයාලට තැන හොයා ගන්න පුළුවන්. Blue or private limited කියලා අපේ shop එක පෙන්නනවා.
ඉතින් අද බ්ලොග් එක දැක්ක දේවල් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ඉතින් කොණ්ඩෙත් අවුල්ලා දින මේ ගෙදර ඉන්න ගාමනේ. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක හම්බ වෙමු. ඒක තව ලස්සන බ්ලොග් එකකින් එතකන් ගිල්ලෙන්නම්. අපි යාළුවෝ හැමෝටම ජය වේවා. ආදරේ හොඳේ. බයි. මෙතන තියෙන අඩුම ඇඳුම ගන්නව මොන පාට කොලයක්ද ඕනේ? අඩුම ගන්න කොළ පාට කොළයකුත් ඇති. කොළ පාට කොලයක්වත් ඇති. එහෙනම් අරනේ. මනේ මටත් හිතයි කරන්න ආදරේ තනිකම මේ පාළුවේ උන්නා